ආයිබෝවන් මගේ මිතුරනේ. අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ ඔයාලගේ ජීවිතයට වැදගත්ම වන කාරණාවක් පිළිබඳවයි. මම මෙහෙම පටන් ගන්නම්කෝ. අපේ ජීවිතයේ නොයෙකුත් දේවල් වලට අපි ඇබ්බැහි වෙලා ඉන්නවා. සමහරක් අය මත්ද්‍රව්‍ය වලට, සමහරක් අය පැණිබීම වර්ග වලට, සමහරක් අය නොයෙකුත් දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. අද අපි කතා කරන්න යන්නේ අපේ ජීවිතයේ එක ඇබ්බැහි වීමක් පිළිබඳව. අපි බලමු මොකක්ද ඒ ඇබ්බැහි වීම කියලා. මම හිතනවා අද සමාජයේ ගත්තහම ගොඩක් දෙනෙක් පැණි බීම වලට ඇබ්බැහි වෙලා තියෙනවා. මේ ඇබ්බැහි වීම ජීවිතයේ හුඟ දෙනෙක් මේ පැණි බීම පිළිබඳව හරියාකාරව නොදන්න නිසා ඇබ්බැහි වීම ඇති කරගෙන තියෙනවා. මේ පැණිබීම වලට ඇබ්බැහි වීමෙන් අපේ ජීවිතයට මොන වගේ දේවල්ද සිදුවන්නේ කියලා අපි අද කතා කරමු. අපි බලමු මොකද්ද මේ ජීවිතේ භයානකම පැණිබීම වර්ගය කියලා. ඔයාලත් මේ පැණිබීම වර්ගය පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. දිනපතාම මේ පැණිබීම වර්ගය එක දිගට පාවිච්චි කළොත් ජීවිතයට සිදුවන හානි. මේ පැණිබීම අපි නම් කරොත් මේ පැණිබීම අපි හඳුන්වනවා කොකා කෝලා කියලා. කොකා කෝලා යනු අද ලෝකයේ ප්‍රසිද්ධ පානයක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් අද අපි කතා කරමු කොකා කෝලා පිළිබඳව. කොකා කෝලා යනු ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ පානයක් පමණක් නොව දශක ගණනාවක ඉතිහාසයක් ඇති සංකේතයකි. අංක 1. මෙහි ආරම්භය සහ ඉතිහාසය. කොකා කෝලා උපත ලැබුවේ 1886 මැයි 8 වන දින ඇමරිකාවේ ජෝර්ජියාවේ ඇට්ලාන්ටා නුවරදීය. මෙහි නිර්මාණකරු වන්නේ ආචාර්ය ජෝන් ස්ටීප් පෙම්බර්ටන් නමැති ඖෂධවේදියා. මෙහි මුල් අරමුණ වන්නේ කුමක්ද කියලා ඔබ මෙතෙක්කල් කොකා කෝලා බීවට දැනගෙන සිටියද? මෙය මුලින්ම වෙළඳ පොළට ඉදිරිපත් කළේ ස්නායු දුර්වලතා සහ හිස රදය සඳහා වූ ඖෂධීය පානයක් ලෙසයි. මෙයට නම ලැබුණේ කොහොමද කියා ඔබ දන්නවද? පෙම්බර්ටන්ගේ ගණකාධිකාරී ෆ්‍රෑන්ක් රොබින්සන් විසින් කොකා කෝලා යන නම යෝජනා කළ අතර අද අප දකින සුප්‍රසිද්ධ අත් අකුරු ලාංඡනය එහෙමත් නැත්නම් ලෝගෝ එක නිර්මාණය කළේද ඔහුය. අංක 2. වට්ටෝරුව සහ රහස්‍යභාවය. කොකා කෝලා සතු විශාලතම වත්කම එහි රහස් වට්ටෝරුවයි. මෙම වට්ටෝරුව මේචන්ඩයිස් 7X ලෙස හැඳින්වේ. මෙය ලොව ආරක්ෂිතම රහස් වලින් එකක් වන අතර එය ඇට්ලාන්ටාහි පිහිටි වර්ල්ඩ් ඔෆ් කොකා කෝලා කෞතුකාගාරයේ ආරක්ෂිත සේප්පුවක තැන්පත් කර ඇත. මුල් කාලයේ මෙහි කොකා කෝලා සහ කෝලා ඇට අඩංගු වූ නිසා මෙම නම ලැබී ඇත. එහෙනම් අපි අද බලමු කොකා කෝලා දිනපතා බීවොත් සිදුවන දේ කුමක්ද කියලා. කොකා කෝලා හෝ ඒ හා සමාන පැණි බීම වර්ගයක් දිනපතා පානය කිරීම නිසා ශරීරයට කෙටි කාලීන මෙන්ම දිගු කාලීන බලපෑම් රැසක් ඇතිවිය හැකියි. එහි අඩංගු අධික සීනි ප්‍රමාණය සහ රසායනික ද්‍රව්‍ය මෙයට ප්‍රධාන හේතුව වේ. දිනපතා කොකා කෝලා පානය කිරීමෙන් සිදුවිය හැකි ප්‍රධාන අහිතකර බලපෑම් කීපයක් අපි දැන් බලමු. අංක 1. ශරීර බර අධික ලෙස වැඩිවීම. එක් කොකා කෝලා ටින් එකක මිලිලීටර් 330ක සීනි තේ හැඳි 9ත් 10ක් පමණ අඩංගු වේ. මෙම අතිරික්ත කැලරි ප්‍රමාණය ශරීරයේ මේදය ලෙස තැන්පත් වන අතර එය ඉතා ඉක්මනින් තරබාරුකමට මඟ පාදයි. අංක 2. දියවැඩියාව වැළඳීමේ අවදානම. නිරන්තරයෙන් රුධිරයට සීනි එකතු වීම නිසා ඉන්සියුලින් හෝමෝනයට ඇති ප්‍රතිචාරය අඩුවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම බෙහෙවින් වැඩි වේ.
අංක 3 දද්දිරා යාම සහ මුඛ සෞඛ්‍ය ගැටලු. කොකා කෝලා වල ඇති සීනි සහ ෆොස්ෆරික් ඇසිඩ් දත්වල එනමලය විනාශ කරයි. මෙය දද්දිරා යාමට, දත් හිරිවැටීමට සහ විදුරුමස් රෝග ඇතිවීමට ඍජුවම බලපාන කාරණාවක්. අංක 4 අස්ථි දුර්වල වීම. ෆොස්ෆරික් ඇසිඩ් මගින් ශරීරයට කැල්සියම් අවශෝෂණය කර ගැනීම බාධා කරන බව සොයාගෙන ඇත. මේ නිසා දීර්ඝ කාලීනව අස්ථිවල ශක්තිමත් බව අඩු වී ඔස්ටියෝපොරෝසිස් වැනි රෝගී තත්ත්වයන් ඇතිවිය හැකියි. ඒ නිසා ප්‍රවේශම් වන්න. අංක 5 හෘද රෝග සහ අක්මාවේ ගැටලු. අධික සීනි පරිභෝජනය රුධිර පීඩනය වැඩිවීමට සහ අක්මාවේ මේදය තැන්පත් වීමට හේතු වෙන කාරණාවකි. මෙය පසුකාලීනව හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි කරයි. අංක 6 ඇබ්බැහිවීම සහ මානසික වෙනස්කම්. මෙහි අඩංගු කැෆේන් සහ සීනි මොළයේ ඩොපමයින් මට්ටම ඉහළ නංවන නිසා මෙය පානය කිරීමට නිරන්තරයෙන් ආශාවක් ඇතිවේ. මෙය යම් මට්ටමක ඇබ්බැහිවීමක් වන අතර එය නොලැබුණු විට හිසරදය හෝ නොසන්සුන් බව ඇතිවිය හැකි. ඒ නිසා ජීවිතයට ඔයාලත් ඇබ්බැහි කරගෙන තියෙනවා නම් දිනපතා කොකා කෝලා පානය කරන්න මේ කාරණා ටික අහලා ප්‍රවේශම් වන්න. මොකද ඔයාලා කඩේකට ගියත්, නෑදෑ ගෙදරකට ගියත්, යාළුවෙක් බලන්න ගියත් ඔයාලා අරන් යන පානයක් බවට පත් වෙලා තියෙනවා මේ කොකා කෝලා කියන පානය. මේ වගේ පැණිබීම පානය කරන්න ඇබ්බැහි වෙලා ඉන්නවා වෙනුවට ජීවිතයට පුරුදු කරගන්න සෞඛ්‍ය සම්පන්න දෙයක් පානය කරන්න. මම විකල්පයක් ලෙස ඔබට මෙහෙම කියන්න. මෙම පැණිබීම පානය කරනවා වෙනුවට ජලය, එහෙමත් නැත්නම් නැවුම් පළතුරු, එහෙමත් නැත්නම් නැවුම් පළතුරු යුෂ, සීනි රහිත හෝ තැඹිලි වැනි පානයක් තෝරා ගැනීම වඩා සුදුසුයි කියා මම යෝජනා කරනවා. ඔබට මං උදාහරණයක් විදිහට එක කාරණාවක් කියන්න. ඔබ දන්නවා ඇතිනේ ඉන්දියාවේ සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන විරාට් කෝලි එක් දවසකදී මාධ්‍ය හමුවකදී කොකා කෝලා බෝතලයක් ඔහුගේ මාධ්‍ය සාකච්ඡා මේසය මත තැබීමෙන් ඔහු මාධ්‍ය සාකච්ඡාව ප්‍රතික්ෂේප කරනවා. එයට පිළිතුර විදිහට ඔහු දක්වන්නේ ලොවම ප්‍රතික්ෂේප කරන, ඔහුද ප්‍රතික්ෂේප කරන පානයක් වන කොකා කෝලා බෝතලයක් මාධ්‍ය සාකච්ඡා මේසය මත තැබීමෙන් ඔහු එහි ඇඩ් එකක් රඟපානවා වගේ කරන නිසයි. එතකොට ඔහුද දක්වන්නේ මේ කොකා කෝලා පානය අපේ ජීවිතයට එතරම්ම හිත කරන කාරණයක් නොවන බවයි. විරාට් කෝලි වන ඔහු නැවත මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වුණේ එම කොකා කෝලා බෝතලය එම මේසයෙන් අයින් කළයින් පසුවයි. බලන්න එතකොට විරාට් කෝලි මුළු ලෝකයක්ම ප්‍රතික්ෂේප කරන පානයක් තමයි අද අපි මේ ඇබ්බැහි වෙලා ඉන්න කොකා කෝලා පානය. ඒක නිසා ජීවිතේ මතක තියාගන්න මේ වගේ පැණිබීම වලට ඇබ්බැහි වෙනවට වඩා ජීවිතේ වෙනත්ම පානයකට ඇබ්බැහි වීමක් ඇති කරගන්න. ඔබේ ජීවිතයට මේ කාරණාව ඊටාම වැදගත් වෙයි කියා මා සිතනවා. ඔබට මෙම කරුණු ඇසුරෙන් සෞඛ්‍ය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් කියා මම හිතනවා. එහෙනම් මෙවන් වූ තොරතුරු සමග අපි නැවත හමු වෙමු. ගිහින් එන්නම් සුබ දවසක්.